ට්‍රයිසාට් තරඟාවලිය ආරම්භ කළේ යුරෝපයේ විශාලතම මායා පාසල් 3 වන හොග්වර්ට්ස්, වෝබැටෝන් සහ ඩර්ම්ස්ට්‍රෑන්ග් අතර මායාමය සහයෝගීතාවය සහ මිත්‍රත්වය වර්ධනය කරන්නයි. හැබැයි මේක නිකන් ක්‍රීඩා තරඟයක් වුණේ නෑ. මෙහි තිබුණු අතිශය භයානක අභියෝග නිසාම තරඟකරුවන් මිය යාම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. විශේෂයෙන්ම 1790 වසරේදී පැවැත්වුණු තරඟයකදී කොකට්‍රිස් නම් භයානක සත්වෙක් පාලනය කරගත නොහැකි වී විනිසුරුවරු තිදෙනෙකුටම තුවාල සිදු කිරීමෙන් පසුව මෙහි ඇති මාරාන්තික බව නිසාම තරඟාවලිය නතර කර දමන්නට මායා ලෝකය තීරණය කළා. නමුත් වසර 100 ගණනකට පසු මායා අමාත්‍යාංශයේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ටර්නැෂනල් මැජිකල් කෝපරේෂන් අංශයට නැවතත් අවශ්‍ය වුණා ලෝකයේ අනෙත් මායා පාසල් සමග තිබෙන සබඳතා අලුත් කරගන්න. ඊ වෙනුවෙන් ඩම්බල්ඩෝ ඇතුළු පිරිසගේ දැඩි අනුමැතිය සහ අධීක්ෂණය යටතේ මීට වඩා ආරක්ෂිත නීති රීති පද්ධතියක් සමගින් 1994 වසරේදී මේ ඓතිහාසික තරඟාවලිය නැවත පණ ගැන්වුණා. හැබැයි මේ සාමකාමී ආරම්භය ඇතුලේ ලෝඩ් වෝල්ඩිමෝට් තමන්ගේ වාසිය වෙනුවෙන් රහස්‍යගත සැලසුමක් සකස් කරලා තිබුණා.